ආයුබෝවන් හිතවතුනි බ්‍රහස්පතින්දා දවසේ අපි අදත් මාවත විද්වත් කතිකාව සමගින් ඔබ හමුවන්නේ. ඔබ දැනටමත් දන්නවා අපි කලින් දැනුවත් කළා අද අපි මොකද්ද කතා කරන්න කියලා. අද අපේ මාතෘකාව වෙන්නේ මේ අලුත් පනතක් ගැන. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත සහ මේ පනත මුල් කරගෙන අලුතින් ආරම්භ කරපු පොලිස් කොට්ටාසයක් තියෙනවා. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳව විමර්ශන කටයුතු කිරීම සඳහා පත් කරපු විමර්ශන කොට්ටාසය. දැන් මේ කාරණා මුල් කරගෙන තමයි අද අපි අපේ සාකච්ඡාව කරගෙන යන්නේ. අපි කල්තියා මේ ගැන දැනුවත් කළා. මේක ටිකක් නෙමෙයි ඉතාම සංකීර්ණ කාරණාවක්. මගේ අතේ තියෙනවා මේ පනත පිටු 259ක්. අපි කතා කරමු. ඊට කලින් අපි අපේ විදුතුන් 4 දෙනා හඳුනාගෙන ඉමු. අපිට බ්ලේසින් එක තැනකට ගේන්න පුළුවන් 4 දෙනෙක් නෙමෙයි අද අපිට එකතු කරගන්න පුළුවන් උනේ. ඒ නිසා මම ආරම්භයේදීම ඔවුන්ට ස්තුතිවන්ත වෙන ගමම්ම හඳුන්වලා දෙන්නම්. අද අපි ආරාධනා කළා අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතාට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන්. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්මයා අපිත් එක්ක ඉන්නවා. එතුමා හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ආයිබෝන් ඔබතුමාට. ඒ වගේම අපි අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් දිස්නා ගුරුසිංහ මහත්මියට ආරාධනා කළා. ආයිබෝන් ඔබතුමීට. ආයිබෝන්. ඒ වගේම ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වෙනුවෙන් නීති නිලධාරී චතුමාලි කළුආරච්චි මහත්මිය ඉන්නවා අපිත් එක්ක. ආයිබෝන් ඔබතුමීට. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය දැන් කළුආරච්චි මහත්මිය දැන් ලෝකයේ අනිත් රටවල් එක්ක බලනකොට අපි මේ සම්මත කරගත්ත නීතිය ඔබතුමීලගේ පැත්තෙන් කොහොමද දකින්නේ? දැන් උඩක් ලොකු හඬක් පහුගිය කාල සීමාවෙන් නැගුවා මේ දූෂණය සම්බන්ධයෙන් ඔබතුමීලගේ සංවිධානය. මේක කොහොමද මේ බැලුමට විශ්ලේෂණය කරගන්නේ අපි? ඔව් ඉස්සෙල්ලාම කියන්නේ මේ නීතිය ඇත්තටම ප්‍රශස්ත නීතියක්. මොකද මේක කාලාන්තරයක් තිස්සේ අවශ්‍යතාවයක් වෙලා තිබිච්ච නීතියක්. මෙතුමන්ලා ප්‍රකාශ කළා වගේම විශේෂයෙන්ම 2017 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත්ද්‍රව්‍ය පිළිබඳ ආයතනයත් එක්ක 2017 වර්ෂයේ ඇමරිකාව සහ එංගලන්තයේ සහයෝගය ඇතිව වත්කම් ආපසු ලබා ගැනීමේ ගෝලීය සංසදයේ තෝරාගත් රටක් විදිහට ශ්‍රී ලංකාව ඒත් එක්කම නයිජීරියාව, ටියුනීසියාව, යුක්රේනය වගේ රටවල් සමග ලංකාවේ මේ සොරාගත් වත්කම් නැවත ආපසු ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිය අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍යයි කියන එක ජීෆා අපි සරලව කිව්වොත් ජීෆා සමුළුවේදී ඒක තීරණය කළා. එහිදී අපි මේ මූලධර්ම වලට එකඟ වුණා. ඒ මූලධර්ම වල ප්‍රතිඵලයක් විදිහට තමයි මෙතුමන්ලා ඉස්සෙල්ලා ප්‍රකාශ කළා වගේ ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවේ. ඒ ජනාධිපති කාර්යසාධක බලකායේ කාර්යසාධක බලකායේ සමාජිකයෙක් විදිහට ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතන අපිත් ඒ කාර්යසාධක බලකායට සහයෝගය ලබා දුන්නා. නමුත් ඒ වෙලාවේ තිබුණු දේශපාලන වටපිටාවත් එක්ක ක්‍රියාත්මක වුණේ නැහැ. නීතියේ කිටුම්පත් කරණය ආරම්භ වුණත්. නමුත් අවසානයේ 2022 වර්ෂයේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපි කියනවා මේ කොන්දේසියක් බෙන්ච්මාර්ක් එකක් විදියට මේ නීතිය අපි සම්මත කරගත 2025 වර්ෂයේ වෙද්දී අතර මේ නීතිය සම්පාදනකාරයට ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු සිවිල් සමාජ සංවිධානයක් විදිහට අපි දායකත්වය ලබා දුන්නා. එහිදී අපි දැක්ක මේ නීතියේ වර්ධනීය අවස්ථාවන්ට වෙලා ඇත්තටම මේ කාරණාව ප්‍රායෝගිකව කරන්න පුළුවන් විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට වර්ධනීය නීතියක් විදිහට දකින්න පුළුවන්. විශේෂයෙන්ම මේ නීතියේ සුවිශේෂීත්ව කාරණා ගැන කෙටියෙන් කිව්වොත් මේ නීතිය මෙතුමන්ලා කිව්වා වගේ මේක දේපල පසුපස යන නීතියක්. මේකේ වරදකරුවෙක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි දන්නවා මෙච්චර කාලයක් ගොඩක් නඩු නතර වුණා එක්කෝ චෝදිතයන් මිය ගිහිල්ලා නැත්නම් චෝදිතයන් විදේශගත වෙලා එහෙම නැත්නම් සාක්ෂිකරුවන් නැහැ. මේ හේතු නිසා නීති කෘත්‍යයන් අඩාල වුණා. නමුත් මේ නීතියේ තියෙන සුවිශේෂීත්වය තමයි මේක දේපල පසුපස ගිහිල්ලා ඒ දේපල පවරාගෙන නිසි වින්දිතයන්ට මේ දේපල නැවත ලබා දෙන්න පුළුවන්. ඒක තමයි මේ නීතියේ සුවිශේෂීම කාරණය. අපි ලෝකේ යහපරිචයන් ගැන කතා කළොත් අපි අර ඉස්සෙල්ලා කිව්වා ස්ටාර් ඉනිෂියේටිව් එකත් පිළි අරගෙන තියෙනවා මේ දේපල අත්පත් කර ගැනීමේ නිසි ක්‍රමවේදය කියන්නේ යහපත් පරිචයක් විදිහට මේ දේපල පසුපස ගිහිල්ලා මේ නීති කෘත්‍යයන් ආරම්භ කරලා කටයුතු කිරීම තමයි යහපරිචය කියලා. ඉතින් ඒකත් එක්කම මේ නීතියේ තියෙන තව සුවිශේෂී කාරණාවක් තමයි අන්තර් මේ ඉන්ටර් ඒජන්සි කෝඩිනේෂන් එක. අන්තර් මේ ආයතන අතර තියෙන සහයෝගීත්වය. මම දන්න විදිහට PCID ආයතනයේට ආයතන 34ක් සමග මේ නීතියෙන් සම්බන්ධී වෙලා කටයුතු කරන්න අවස්ථාවක්. ජාත්‍යන්තර ආයතන.
මේ ආයතන මේ ලංකාව අතර ඒත් එක්කම ජාත්‍යන්තරෙත් මේට සහයෝගය ලබා ගන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද දැන් අපි ගත්තොත් එimhe දැන් ලෝකයේ එක්සත් රාජධානිය වගේ ගත්තොත් ජාතික අපරාධ ඒජන්සිය ඇතුලේ තමයි මූල්‍ය බුද්ධි ඒකකය ඒ වගේම මේ සම්බන්ධ සියලු ආයතන පිහිටලා තියෙන්නේ. ඒතර මේ විමර්ශන කටයුතු සිදු කරගෙන යන්න පහසුකම ලබා දී තිබෙනවා. ඒ හා සමානව ලංකාව ඇතුළත මේ නීති හරහා ආයතන අතර අන්තර් සම්බන්ධතාවයෙන් යුතුව මේ විමර්ශන කටයුතු ආරම්භ කරන්න අවස්ථාව තියෙනවා. ඒකත් එක්කම ගයන් මේ නීතියේ තියෙන ඊළඟ සුවිශේෂීත්වය තමයි දේපල පවරා ගත්තට පස්සේ මේ දේපල කළමනාකරණය කරන්න වෙනම අධිකාරියක් පිහිටවන්න අවස්ථාව තියෙනවා මේ නීතියේ. ඒ කළමනාකරණ අධිකාරියේ සමාජිකයන් විදිහට සිවිල් සමාජ සංවිධාන වලට නියෝජිත ලබා දීලා තියෙනවා. ඒකත් එක්ක මේ නීතිය හරහා වින්දිතයන්ට ප්‍රතිලාභ ලැබෙන්න වෙනම අරමුදලක් පිහිටවලා තියෙනවා. එතකොට කවුරුන් හෝ නීත්‍ය අනුකූල නොවන ආකාරයෙන් උපයාගත් දේපල ලංකාවේ ජාතික ආර්ථිකයට නීත්‍ය අනුකූල විදිහට සැබෑ වින්දිතයන්ට ලැබෙන ආකාරයේ පුළුල් ක්‍රියාවලියක් මේ නීතියේ තියෙනවා. ඉතින් අපි ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විදිහට මේ නීතිය සාධනීය මට්ටමක් දකිනවා. ඒත් එක්ක මේ නීතිය මේ මට්ටමට ගෙන යන්න අපි නිර්දේශ ලබා දීලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් වලම එකතුවක් විදිහට ඇත්තට මේ නීතිය සාධනීය තත්යකට තියෙනවා. දැන් චතුමාලි කල්වරච්චි මහත්මයා උපතුමියකින් අහන ප්‍රශ්න තමයි දැන් මේ තියෙන චෝදනාවක් තමයි ගොඩක් වෙලාවට පහුගිය කාලේ හදපු සමහර නීති මේ ටාගට් කරලා ෆ්‍රේම් කරලා ඉලක්ක කරලා දේශපාලන අවශ්‍යතාවයන් නැත්නම් දේශපාලන ඉලක්ක කරා යනවා කියන කාරණාව. දැන් මේ ඉතා පුළුල් නීති. එතකොට ඒක එහෙමද තව දුරටත්? ඒක කොහොමද අපි හරියට නිශ්චිතව පැහැදිලි කරගන්නේ? දැන් හැම සැරේම දැන් අපි දකිනවා දැනට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසයට මම හිතන්නේ දවසට 3-4 දෙනෙක් එනවා. දැනට මේ FCID මේකට නෙමෙයි FCID වගේ තියෙන යුනිට් එකට. දැන් ඊයේ පෙරේදත් එනවා. ඉතින් එතකොට ඇවිල්ලා එළියට ඇවිල්ලා ඒගොල්ලෝ කියන කාරණයක් තමයි අපි මේ දේශපාලන පරිගැනීම් අපි මේමයි අර එහෙමයි කියලා. ගයන් මෙහෙමයි. දැන් මේක චෝදනාවක් නේ. දැන් මේක විවෘතව තියෙන චෝදනාවක් මේ ආයතන මේ විමර්ශන මේ ටාගට් කරලා නැත්තම් දේශපාලන පරිගැනීම් වෙනුවෙන් කරනවා කියලා. මේකදී අපි යෝජනා කරන ක්‍රමය තමයි මේ චෝදනාවලට කේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. මම හිතන්නේ දැනට අල්ලස් දූෂණ කමිෂන් සභාවට මේ තමත් මෑත කාලේ කේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ලැබුණා. ඒ කේස් මැනේජ්මන්ට් සිස්ටම් එක ඇතුළේදී අපිට පුළුවන් ක්‍රයිටීරියාස් ඉදිරිපත් කරන්න. අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ඒ කියන්නේ මේ දැන් මේ පැමිණිල්ලේදී වෙච්ච රජයට වෙච්ච පාඩුව මෙච්චර ප්‍රමාණයකින් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ පැමිණිල්ලට අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ. එහෙම නැත්නම් මේ අපරාධය මේ අවස්ථාවේ සිදු වෙමින් පවතිනවා. එතකොට මේක වළක්වා ගැනීමේ අරමුණෙන් තමයි අපි මේ විදිහට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ. එහෙම නැත්නම් මේ නිර්ණායකවලදී මේ අපරාධයේ විච මේ අපි කියන්නේ පබ්ලික් ඉන්ට්‍රස්ට් එක මහ ජනතාවට මේක කොච්චරක් දුරට බලපානවද කියන. අන්නේ නිර්ණායක අනුව ප්‍රමුඛත්වය ලබා දීලා මේ චෝදනා කේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් විදිහට සිදු කරනවා නම් ඒ නිර්ණායක අපි ජනතාවට ප්‍රවේශ වෙන විදිහට අපි කියන පබ්ලිසයිස් කරන්න ඕනේ කියලා. එහෙම වෙලා තියෙනවා නම් අපි විශ්වාස කරනවා මේ තියෙන චෝදනාවලදී විශේෂයෙන්ම මේ ආයතන ස්වාධීන ආයතන විය යුතුයි. ඒක තමයි මේකේ වැදගත්ම කාරණාව. මොකද මෙතුමන්ලා ප්‍රකාශ කළා වගේ මේ මුදල් ලබා දීම මුදල් වෙන් කිරීම වලදී සහ අනිකුත් කටයුතු වල දේශපාලන මැදිහත් වීමකින් තොරව ස්වාධීන ආයතන විදිහට කටයුතු කරන ගම මේ ආකාරයේ නිර්ණායක ජනතාවට ප්‍රවේශ වීමට හැකි ආකාරයෙන් ජනසතු කරලා තියෙනවා නම් මම හිතන්නේ මේ චෝදනාවලින් බොහෝ අවස්ථාවලදී මිදෙන්න පුළුවන්. ඒකත් එක්කම ගන්න මම අර ඉස්සෙල්ලා සාකච්ඡාවට එකතු කරන්න ඕනේ දැන් අහගෙන ඉන්න දැන් පැමිණිල්ල කරන්න බලාගෙන ඉන්න අය සමහරට අධෛර්යමත් වෙන්න පුළුවන්. අපි බොරු චෝදනාවක් කළොත් අපිට ගැටලුවක් වෙයිද කියලා. අතිරේක සොලිසිටර් ජෙනරල් මැතිතුමා කිව්වා වගේම මේ පනතේ විශේෂයෙන්ම මේ සාක්ෂිකරුවන්ට පැමිණිලිකරුවන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා. මම දන්න විදිහට පනත ඇතුලේ දැන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ට තියෙන ආයතන සංග්‍රහය ඇතුළේදී එහෙම අර තොරතුරු එළියට දෙනවා නම් ඒ සම්බන්ධයෙන් වෙනම විනය ක්‍රියාමාර්ග ගන්න අවස්ථාව. නමුත් මේ නීතිය ඇතුළේ ශක්තිමත්ව කියලා තියෙනවා. කිසිදු අධිකරණයක මේ සම්බන්ධයෙන් විමසීම් කරන්නත් මේ නඩු පැවරීම් කටයුතු කරන්න බෑ තොරතුරු ලබා දෙන්න. නිසා ජනතාවට විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ට මේ පනත ඇතුළේ ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා.
ඒ වගේම මේ ආයතන හරහා ඒ ආරක්ෂාව ලබා දෙයි කියන එකත් අපි විශ්වාස කරන මොකද නීතියේ තිබ්බට වැඩක් නෑ. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක වීමේදී ඒ සාක්ෂිකරුවන්ට පැමිණිලිකරුවන්ට ඒ ආරක්ෂාව ලබා දීලා මේ තොරතුරු මේ විමර්ශන ආයතන වලට ලබා ගන්න. ජනතාවට මොකක්ද දෙන්නේ පණිවිඩය මේ වෙලාවේ? නීතිය යටතේ අපිට ගිලිවිච්ච කාරණාවක් තමයි ඉතා ඉක්මනින්ම අවම මූල්‍ය ප්‍රතිෂ්ඨාවක් තියෙනවා මේ හැම අපරාධයක්ම උත්පාදිත දේපල පසුපස යන නෙමෙයි නීතියේ තියෙන්නේ. ඉතින් ඒ අවම මූල්‍ය අපි කියන්නේ අවම මේ threshold එක නියම කරන්න ඉක්මනින්ම කළමනාකරන අධිකාරිය පිහිටවන්න ඕනේ. ඒ කළමනාකරන අධිකාරියට අවශ්‍ය නිලධාරීන් නිල බලයෙන් 4 දෙනෙකුත් අනිකුත් නිලධාරීන් 7 දෙනෙක් පත් වෙන නියමිතයි. ඒ අධිකාරිය පිහිටවන්න ඕනේ. ඒ අධිකාරිය අරහා ඊට පස්සේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය අරමුදල පිහිටවන්න ඕනේ. ඇත්තටම මේ නීතියේ තියෙන අරමුණ තමයි ගයන් කවදා හරි දවසක මේ දේපල අත්පත් කරගත්තට පස්සේ මේ දේපලෙන් එමිගෙන මේ නීති විරෝධී දේපල අත්පත් කරගෙන කවදා හරි දවසක අපිට රජයේ රෝහලක පාසලක නාමපූර්වක අපිට දැක්කොත් මේ අපරාධයකින් උත්පාදිත දේපල වලින් ගත් මුදලින් තමයි මේ රෝහල මේ පාසල ඉදි කරලා තියෙන කියලා. අන්න එදාට මේ නීතියේ සැබෑ අරමුණ ඉෂ්ට වෙනවා. ඉතින් ඒ ගමන යන්න අපි ජනතාවට මේ අහන් ඉන්න සියලු දෙනාටම බලන් ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා මේ විමර්ශන නිලධාරීන්ට සහයෝගය ලබා දෙන්න කියලා. ඒ වගේම විමර්ශන නිලධාරීන්ට කියන්න කැමති ආයතන ස්වාධීනව කටයුතු කළා මේ ක්‍රියාමාර්ග ඉක්මනින්ම කරලා අර මම කියපු ප්‍රතිලාභය ජනතාවට සැබෑ ප්‍රතිලාභය ලබා ගන්න අවස්ථාව ලබා ගන්න. බොහොම ස්තුතියි අතරේක සොලිසිටර් ජෙනරාල්තුමා සුදර්ශන ද සිල්වා මහත්මයා වැඩසටහනට සහභාගී වුණාට ඒ වගේම ජනාධිපති නීතිඥ සරත් ජයවර්ධන මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට. දිස්නා ගුරුසිංහ මහත්මිය අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂතුමිය බොහොම ස්තුතියි ඔබතුමියටත්. චතුමාලි කළුආරච්චි මහත්මිය බොහොම ස්තුතියි ඔබතුමියටත්. විශේෂයෙන්ම නීතිපතිතුමාටත් ඒ වගේම අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. වැඩසටහනට සහභාගී වෙන්න අවස්ථාව දුන්නට අපි කතා කරපු සැනින් ඒ සඳහා ඉඩ දුන්නා. මොකද මේක අත්‍යවශ්‍ය කාර්යයක් කියලා එතුමන්ලත් හිතපු නිසා. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙන යහපත් රටක්. අනිත් එක අපි ඕන තරම් බැටකාපු රටක්. දූෂණය, නාස්තිය මේ අපරාධ වලින්. මගේ නම් විශ්වාසය මගේ විතරක් නෙමෙයි රටේම ජනතාවගේ විශ්වාසය දැන් ඇති. අපිට යහපත් අනාගතයක් ඕනේ. අලුත් මාවතක් අපිට තියෙන්න ඕනේ. ඉතින් මේවා සාධනීය දේවල්. අපි ඉස්සරහට සූදානම් මාවත තවදුරටත් මේ ගැන කතා කරන්න. අපි තා පුරුල්ල මේ පිළිබඳව කතා කරමු. යලිත් බොහොම ස්තුතියි අද වැඩසටහනට සහභාගී වුණාට. හිතවතුනි අපි ලබන බ්‍රහස්පතින්දා මාවතෙන් හමු වෙමු. සුවදායි රාත්‍රියක්.